Hi, welcome back to my YouTube channel. ඉතින් අද මම ගෙනාවේ A level වලට එන්න පුළුවන් essay එකක්. ඒ තමයි අනූනන විභාජනය. ඉතින් මේ අනූනන විභාජනය කියලා කියන්නේ සෛල චක්‍රයේ දෙවන අදියර කිව්වොත් මම හරි. පළවෙනි අදියරට ඇතුළත් වෙන්නේ අන්තර් කලාව, ඊළඟට අනූනන කලාව, එහෙම නැත්නම් M කලාව කියලාත් කියනවා. අන්තර් කලාව ගත්තම ඒක 90%ක්ම ආවරණය කරනවනේ සෛල චක්‍රයෙන්. හැබැයි අනුනන කලාව ඉතිරි 10% තමයි ආවරණය කරන්නේ. එතකොට අනුනනයට එන්න කලින් සෛලයකට මොකද වෙලා තියෙන්නේ කියලා අපි දැන් බලමු. මේකේ පළවෙනියටම තියෙන සෛලය බලන්න. ඒකේ ඔයාලට පේනවා ක්‍රොමැටින් තියෙනවා, කේන්ද්‍ර දේහ දෙකක් තියෙනවා. මේවා වෙන්නේ අන්තර් කලාවේදී ඇත්තම කිව්වොත්. අන්තර් කලාව අපි කොටස් 3කට බෙදනවා. G1 කලාව, S කලාව සහ G2 කලාව. G1 කලාවේදී වෙන්නේ සෛල වර්ධනයට මඟ පාදන ප්‍රෝටීන සංශ්ලේෂණය සහ සෛල ඉන්ද්‍රියකා නිපද වෙනවා. ඒ වගේම S කලාව සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රෝටීනද ඒ කලාව තුළදී නිපද වෙනවා. ඊළඟට S කලාව තුළදී DNA ප්‍රතිවලිත වෙනවා. DNA දෙගුණ වීම වෙනවා. හිස්ටෝන ප්‍රෝටීන සංශ්ලේෂණය සිද්ධ වෙනවා. හිස්ටෝන ප්‍රෝටීන මත DNA වෙලී ක්‍රොමැටින් සාදනවා. ඊළඟට G2 කලාවේදී සෛල ඉන්ද්‍රිකා මෙන්ම ප්‍රෝටීන සංශ්ලේෂණය මගින් සෛල වර්ධනය අඛණ්ඩව පවත්වා ගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ මේ කලා ටික පහු කරගත්තයින් පස්සේ ඔයා එනවා අනූනන කලාවට. හැබැයි ඔයාලා දන්නවද මම මේ කියන්නේ ඉතින් සෛල චක්‍රය ගැන චුට්ටක් මේ අපේ මාතෘකාවට යන්න කලින්. අනූනන කලාවට එන්න කලින් අපි සෛලය පිරික්සුම් ස්ථාන හරහා එන්න ඕනේ. ඒ කියන්නේ සෛල චක්‍රය පාලනය කරන පිරික්සුම් ස්ථාන තියෙනවා 3ක්. G1, G2 හා M කලාවල තමයි ඒවා තියෙන්නේ. ඉතින් G1 පිරික්සුම් ස්ථානයේදී සමහර සෛල වලට ඉදිරියට යාමේ සංඥා ලැබෙනවානේ. ඒ සෛල G1, S, G2 සහ M කලාව සම්පූර්ණ කරලා සෛල විභාජනයට ලක් වෙනවා. එහිදී ඉදිරියට යාමේ සංඥා ලබා නොදුන් විට, ඒ කියන්නේ G1 දී සංඥාවක් ඉදිරියට යන්න කියලා සංඥාවක් ලබා නොදුන්නොත් එම සෛල චක්‍රයෙන් ඉවත් වෙලා G0 කලාව ලෙස හැඳින්වෙන සෛල විභාජනය සිදු නොවන අදියරයකට ඇතුල් වෙනවා. ඉතින් මිනිස්සාගේ බොහෝ සෛල G0 කලාවේ තමයි තියෙන්නේ. ස්නායු සෛල, පේශි සෛල ඒවා සෛල විභාජනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අලුතෙන් හැදෙන්නේ නැහැ. ඔන්න ඕකෙන් පස්සේ අපි එනවා. ඒ කියන්නේ G1 පිරික්සුම් ස්ථානයේ ඉදිරියට යෑම සංඥා ලැබුණු ඒවා G1, S, G2 සහ M කලා සම්පූර්ණ කළ සෛල විභාජනය වෙනවානේ. දැන් අපි එන්නේ එහෙම සෛලයකට ගිහිල්ලා අපි ඒකේ M කලාව ගැන බලමු. M කලාව සෛල චක්‍රයෙන් 10%ක් ආවරණය කරනවානේ. ඉතින් මේ අනූනනය හා සෛලප්ලාස්ම විභාජනය තමයි මේ M කලාවට, එහෙම නැත්නම් අනූනන කලාවට අයිති වෙන්නේ. මුලින්ම අපි බලමු අනූනනය කියන්නේ මොකක්ද කියලා. අනූනනය කියන්නේ ඔයාලට මේ රූපේ පේන විදිහට එක් මාතෘ න්‍යෂ්ටියකින් ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවන න්‍යෂ්ටි විභාජනයක්. හරිද? එක් මාතෘ න්‍යෂ්ටියක් තියෙනවා මුලින්. පස්සේ අන්තිමේන්ම සර්ව සම, කියන්නේ ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපද වෙලා තියෙනවා කියලා පේනව නේද? අන්න එහෙම න්‍යෂ්ටි විභාජනයක් තමයි අනූනනය කියලා කියන්නේ. මේ අනූනනය ඉගෙනීමේ පහසුව සඳහා කලා 5කට අවධි 5කට වෙන් කරනවා. ඒ තමයි ප්‍රාක් කලාව, ඔය රූපේ දෙවනියට තියෙන්නේ. ඊළඟට පෙරයෝග කලාව, පෙරයෝග කලාව රූපේ නම් මෙතන නැහැ. තුන්වෙනියට තියෙනවා යෝග කලාව, හතරවෙනියට තියෙනවා වියෝග කලාව, පස්වෙනියට තියෙනවා අන්ත කලාව. ඊට පස්සේ සෛලප්ලාස්ම විභාජනය වෙලා ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපද වෙලා තියෙනවා. මෙතන පෙරයෝග කලාවේ රූප සටහනක් නැහැ. හැබැයි මම ඉස්සරහට අවධි 5 ගැන වෙනම කතා කරනවා. එතකොට ඔයාට පෙරයෝග කලාවේ රූපයකුත් පේන්න තියෙනවා. මුලින්ම කියන්න ඕන මේක පාඩම් කරද්දී මේ කලාවන්ට අදාළව ඔයාට කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි න්‍යෂ්ටියට මොකද වෙන්නේ, වර්ණ දේහ වලට මොකද වෙන්නේ, කේන්ද්‍ර දේහයට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා පාඩම් කරගන්න එක. ඒක තමයි ලේසිම ක්‍රමය මේ කරුණු ටික මතක තියාගන්න. හැබැයි මේකේ අනුපිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට පාඩම් කරගන්නත් ඕනේ. ඒ නිසා මේක
න්‍යෂ්ටියට මොකද වෙන්නේ කියලා මුලින්ම ලියලා ඊට පස්සේ වර්ණ දෙහ වලට මොකද වෙන්නේ කියලා ඊළඟට ලියන්න බෑ. මේකේ පිළිවෙලට පාඩම් කරගන්නත් ඕනේ. කමක් නෑ. මම අර කිව්ව ක්‍රමෙන් ඔයාට මේකේ තියෙන කරුණු ටික මතක් කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යමු ප්‍රාග් කලාවට. මේකෙදි මුලින්ම වෙන්නේ අර ස්කලාවේදී DNA ප්‍රතිවලිත වුණානේ. ඒ කියන්නේ DNA එකක් DNA දෙකක් බවට පත් වුණා. ඊට පස්සේ ඒක හිස්ටෝන ප්‍රෝටීන මත වෙලිලා ක්‍රොමැටින් හැදුණානේ. අන්නේ ක්‍රොමැටින් තන්තු කෙටි වෙලා හා ඝනකම් වෙලා අන්න ඒ විදිහට ඝන වෙලා වර්ණ දේහ බවට පරිවර්තනය වෙනවා. ආයෙත් කිව්වොත් ක්‍රොමැටින් තන්තු කෙටිවීම හා ඝනකම් වීම මගින් ඝන වෙලා වර්ණ දේහ බවට පරිවර්තනය වෙනවා. දැන් මේක ටිකක් ලොකුවට පේනවා. ඒ කියන්නේ මේ ප්‍රතිඵලයක් ලෙස වර්ණ දේහ ආලෝක අන්වීක්ෂයෙන් පේන්න පටන් ගන්නවා. ඊළඟට න්‍යෂ්ටිකාව අතුරුදන් වෙලා තියනවා පේනවා එයාට. ඊට පස්සේ හොඳට බලන්න රූපය දිහා මැද හරියට අපි කියන්නේ වර්ණ දේහයක මැද හරියට අපි කියනවා සෙන්ට්‍රොමියරය කියලා. ඉතින් සෙන්ට්‍රොමියරයෙන් සම්බන්ධ වුණ සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිතව වර්ණ දේහ පේනවා. ඔය වර්ණ දේහයක සහෝදර වර්ණ දේහාංශ දෙකයි. ඔය සහෝදර වර්ණ දේහාංශ වල DNA දෙකක් තියෙනවා. එකක එක බැගින් DNA දෙකයි. කියන්නේ සහෝදර වර්ණ දේහාංශයක DNA එකයි. සහෝදර වර්ණ දේහාංශ දෙකක් තියෙන හින්දා වර්ණ දේහේ DNA අණු දෙකක් තියෙනවා. ඊළඟට තැඹිලි පාටින් මම දක්වලා තියෙන්නේ කොහෙසින් කියලා විශේෂිත ප්‍රෝටීනයක්. ඊළඟ පියවරේදී වෙන්නේ කොහෙසින් නැමැති විශේෂිත ප්‍රෝටීන මගින් සහෝදර වර්ණ දේහාංශවල වර්ණ දේහ බාහු බැඳිලා තියෙනවා. ඊළඟ පියවරේදී වෙන්නේ අනූනන තර්කුව සෑදීම ආරම්භය. තර්කුව සෑදෙන්නේ එකතු වූ ශුද්‍ර නාලිකා සංකීර්ණයකින්. තර්කුවට තුරුව, තර්ක ශුද්‍ර නාලිකා සහ කේන්ද්‍ර දේහය ඇතුළත් වෙනවා. රූපයේ ඔයාට පේනවා න්‍යෂ්ටියකට පැත්තකින් වෙන්න, න්‍යෂ්ටියට පැත්තකින් වෙන්න කේන්ද්‍ර දේහ දෙක අතර තර්ක ශුද්‍ර නාලිකා දික් වෙලා තියෙනවා. ඊළඟ පියවරේදී වෙන්නේ එතකොට කේන්ද්‍ර දේහ දෙක අතර ශුද්‍ර නාලිකා දික්වීම නිසා කේන්ද්‍ර දේහ දෙක සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනය වෙනවා. සත්ව සෛලවල මෙන්ම ශාක සෛලවල තර්කුව හදනවා. හැබැයි විශේෂත්වය තමයි ශාක සෛලවල කේන්ද්‍ර දේහය හෝ සෙන්ට්‍රියෝල, ඒ කියන්නේ කේන්ද්‍රිකා හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශාක සෛලවල නැහැ කේන්ද්‍ර දේහ. ඒත් සෛල විභාජනයේදී එකතු වූ ශුද්‍ර නාලිකා සංකීර්ණය මගින් තර්කුව හදනවා ශාක සෛලවලදී. මුල ඉඳන් මතක් කරොත් න්‍යෂ්ටියට වෙන දේ මොකක්ද, වර්ණ දේහ වලට වෙන දේ මොකක්ද, කේන්ද්‍ර දේහයට වෙන දේ මොකක්ද කියලා මතක් කරගෙන තමයි ඔයා මේකේ කරුණු ටික මතක තියාගන්න ඕනේ. ඒ වගේම ඔයා හැම එකදීම හැම කලාවකදීම මතක තියාගන්න ඒ කරුණු වලට අදාළව අවසාන වෙන්නේ කොතනින්ද කියලා. වර්ණ දේහ ගැන කතා කරොත් අවසාන වෙන්නේ කොහෙසින් නැමැති ප්‍රෝටීනය බැඳිලානේ. අන්න එතනින්නේ අවසාන වෙන්නේ. ඔන්න තාම එච්චරයි වර්ණ දේහ වලට වෙලා. එතකොට අනුනන තර්කුවට මොකද උනේ? අනුනන තර්කුවට උනේ එයා හැදිලා ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනය වුණා විතරයි. ඒ තමයි කේන්ද්‍ර දේහයේ කතාව. එතකොට න්‍යෂ්ටියට මොකද උනේ? න්‍යෂ්ටිකාව අතුරුදන් වුණා විතරයි. ඔන්න එතකොට ඔයා දැන් මතක තියාගන්න ඕන තාමත් න්‍යෂ්ටි ආවරණය තියෙනවා. තාමත් තර්කුව කියන්නේ කේන්ද්‍ර දේහයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනය වෙලා ඒක ප්‍රතිවිරුද්ධ ද්‍රව කරාම ළඟා වුණේම නැහැ තාමත්. ළඟා වුණේ නැහැ, චලනය වුණා විතරයි මේ පැත්තට. වර්ණ දේහවල තාමත් බැඳුනේ එක ප්‍රෝටීනයයි කොහෙසින් ප්‍රෝටීනය විතරයි. අන්න ඒ විදිහට තමයි ඔයා පාඩම් කරගන්න ඕනේ. දැන් අපි යමු පෙරයෝග කලාවට. ඒකෙදිත් ওই විදිහට අපි අන්තිමේදී කතා කරමු. මේ නම් කරන ලද රූප සටහන ඔයා මේ විදිහට මතක තියාගන්න. මේක රිසෝස් බුක් එකේ තියෙන විදිහමයි. හරි. පෙරයෝග කලාවේදී මුලින්ම වෙන්නේ න්‍යෂ්ටික ආවරණය බිඳී යනවා. ඊළඟට වර්ණ දේහ තවදුරටත් ඝන බවට පත් වෙනවා. ඊළඟට ප්‍රාග් කලාවේදී විශේෂිත ප්‍රෝටීනයක් බැඳුණානේ. දැන් පෙරයෝග කලාවේදී තවත් විශේෂිත ප්‍රෝටීනයක්, ඒ කියන්නේ කයිනට්‍රෝකෝර් කියන විශේෂිත ප්‍රෝටීනය වර්ණ දේහයේ වර්ණ දේහාංශ වල සෙන්ට්‍රොමියරය අසලදී සම්බන්ධ වෙනවා. හරියටම කිව්වොත්
කයිනඩකෝර් නැමැති විශේෂිත ප්‍රෝටීනයක් මගින් එක් එක් වර්ණදේහයේ වර්ණදේහාංශවල සෙන්ට්‍රොමියරය අසලදී සම්බන්ධ වෙනවා. රූපයේ කහපාටින් මම තුන්වෙනියට දාලා තියෙන්නේ අර සෙන්ට්‍රොමියරය අසලදී කහපාටින් බෝල දෙකක් වර්ණදේහාංශ දෙකට වෙන වෙනම බැඳිලා. අන්න ඒක තමයි මේ කයිනඩකෝර් ප්‍රෝටීනය කියන්නේ. හතරවෙනියට මම දීලා තියෙන රූපයේ ඔයාට පේනවා ඊතල දෙකක්. ඒ මොකද්ද? කයිනඩකෝර් ප්‍රෝටීනයට ප්‍රතිවිරුද්ධ ද්‍රවවල ඉඳන් ශුද්ධ නාලිකා ඇවිල්ලා සම්බන්ධ වෙනවා. අන්නේ ශුද්ධ නාලිකා වර්ණදේහය ඉදිරියට හා පසුපසට චලනය කරනවා. ඒක තමයි හතරවෙනි කරුණ. මොකද්ද? වර්ණදේහවල කයිනඩකෝර් වලට සම්බන්ධ වී ඇති සමහර ශුද්ධ නාලිකා වර්ණදේහ ඉදිරියට හා පසුපසට චලනය කරනවා. කයිනඩකෝර් වලට සම්බන්ධ වෙලා තියෙන සමහර ශුද්ධ නාලිකා වර්ණදේහය ඉදිරියට හා පසුපසට චලනය කරනවා. ඊළඟට කයිනඩකෝර් වලට සම්බන්ධ නොවූ ශුද්ධ නාලිකා ප්‍රතිවිරුද්ධ ද්‍රවවල සිට එන ශුද්ධ නාලිකා සමග අන්තර්ක්‍රියා කරනවා. ඔයාලට පේනවා කයිනඩකෝර් නොවන ශුද්ධ නාලිකා මම රූපයේ ඊතලයකින් දක්වලා තියෙනවා. ප්‍රයෝග කලාව අවසාන වෙන විට ඔයා දැනගන්න ඕන මෙච්චරයි. වර්ණදේහ වලට මොකද උනේ? කයිනඩකෝර් කියලා විශේෂිත ප්‍රෝටීනයක් ඇවිල්ලා සම්බන්ධ වුණා සෙන්ට්‍රොමියරය අසලදී. ඊළඟ න්‍යෂ්ටියට මොකද උනේ? විශේෂයෙන්ම උනේ න්‍යෂ්ටි ආවරණය බිඳී ගියා. ඊට පස්සේ තර්ක ශුද්ධ නාලිකා ගැන කතා කරොත් කයිනඩකෝර් වලට සම්බන්ධ වුණා සමහර තර්ක ශුද්ධ නාලිකා. අනික් ඒවා කයිනඩකෝර් නොවන ශුද්ධ නාලිකා වෙන වෙනම ප්‍රතිවිරුද්ධ ද්‍රවවල සිටින ඒවත් එක්ක අන්තර්ක්‍රියා කරා. එච්චරයි. තාමත් ඔයා මතක තියාගන්න තර්කුව සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ළඟා වෙලා නැහැ. ඊළඟට අපි යමු යෝග කලාවට. මුලින්ම නම් කරන ලද රූපයේ පේන හැටියට ඔන්න දැන් නම් තර්කුව ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ළඟා වෙලා තියෙනවා. ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ළඟා වෙලා එතන ස්ථාපිත වෙලා තියෙනවා පේනවා. ඊළඟට ඔන්න එක පේලියකට වර්ණදේහ සැකසලා තියෙනවා. මේ මොකක්ද කියලා අපි ඉස්සරහට බලමු. යෝග කලාවේදී මුලින්ම වෙන්නේ කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ළඟා වෙනවා. අර ප්‍රාක් කලාවේදී කේන්ද්‍ර දේහ ඒ කියන්නේ තර්කුව ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනය වුණානේ. දැන් මෙතනදි වෙන්නේ කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ළඟා වුණා. යෝග කලාවේදී. ඊළඟට එක් එක් ද්‍රවයේ සිට සමදුරකින් පිහිටි යෝග කලා තලය ලෙස හඳුන්වන ස්ථානයකට වර්ණ දේහ පැමිණලා තියෙනවා. ඊළඟට සෑම වර්ණ දේහයකම සෙන්ට්‍රොමියරය යෝග කලා තලය මත පිහිටිනවා. අවසානයේදී සෛලයේ එක් එක් වර්ණ දේහය ඒවායේ සෙන්ට්‍රොමියරය අසලදී කයිනඩකෝර් ශුද්ධ නාලිකාවලට බැඳිලා යෝග කලා තලය මත පෙළ ගැසී ඇත. දැන් මේකෙදි කියන්න තියෙන්නේ යෝග කලාවේදී වෙන්නේ න්‍යෂ්ටිය ගැන දැන් කතන්දරේ ඉවරයි. මොකද න්‍යෂ්ටිකාව මුලින්ම ප්‍රාක් කලාවේදී නැති වුණා. පෙරයෝග කලාවේදී න්‍යෂ්ටි ආවරණය නැති වෙලා ගියා. දැන් න්‍යෂ්ටිය ගැන කතන්දර ඉවරයි. කේන්ද්‍ර දේහය ගැන කතා කරොත් කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ළඟා වෙලා තියෙනවා. ඊට පස්සේ යෝග කලා තලය ගැන කතා කරලා කයිනඩකෝර් ශුද්ධ නාලිකා යෝග කලා තලය මත පෙළ ගැසී ඇති වර්ණ දේහවල සෙන්ට්‍රොමියරය අසලදී බැඳිලා තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ න්‍යෂ්ටිය ගැන මොකුත් නැහැ. කේන්ද්ර දේහය හා වර්ණ දේහ ගැන තමයි මෙතනදී කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව යෝග කලා තලය තමයි මෙතන ස්පෙෂල්ම දේ. දැන් අපි එන්නේ වියෝග කලාවට. මෙතනදි වෙන්නේ මේ සහෝදර වර්ණ දේහාංශ දෙක වෙන්වීමක් සිද්ධ වෙන එක. අපි දැන් බලමු ඉස්සරහට මොකද්ද මෙතනදි වෙන්නේ කියලා. මේ රූපය දිහා බලද්දි මේ වෙනකන් ආපු රූප වලට වඩා මේකේ වෙනසක් තියෙනවා. මේක දිගින් වැඩි. මෙතනදී මම ඔයාලට කියන්න ඕන වියෝග කලාවේදී ඇත්තටම ප්‍රධාන වශයෙන්ම මේ කයිනඩකෝර් ගැන තමයි කතා කරන්නේ. වියෝග කලාවේදී පළමුවෙන්ම වෙන්නේ සහෝදර වර්ණ දේහාංශ සෙන්ට්‍රොමියරෙන් වෙන්වීම. මම ওই කහ පාටින් පළවෙනි කරුණ ළඟ දාලා තියෙනවා එක. සෙන්ට්‍රොමියරය දැන් නැහැ. සෙන්ට්‍රොමියරෙන් දැන් එක වෙන් වෙලා. වෙන වෙනම වර්ණ දේහාංශ තියෙන්නේ දැන්. වර්ණ දේහාංශ වෙන්නුණයින් පස්සේ යාවට අපි වර්ණ දේහ කියලා කියනවා. ඒ කියන්නේ මේ වෙනකන් DNA දෙකේ වර්ණ දේහ තිබ්බා. දැන් DNA එකේ වර්ණ දේහ දෙකක් බවට තමයි මේවා පත් වෙලා තියෙන්නේ. ඒ හින්දා වියෝග කලාව අවසානයේදී අපි කියනවා සමාන හා සම්පූර්ණ වර්ණ දේහ කට්ටල සෛලයේ එක් එක් ද්‍රවයේ පිහිටනවා කියලාත්. ඒක ඉස්සරහට බලමු.
ඒ කියන්නේ වියෝග කලාවේදී පළවෙනියටම වෙන්නේ සහෝදර වර්ණ දේහාංශ සෙන්ට්‍රොමියරෙන් වෙන් වෙනවා. ඊළඟට කෛනටෝකෝර් ශුද්‍රනාලිකා කෙටිවීම නිසා වර්ණ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ඇදෙනවා. ඒ කියන්නේ වර්ණ දේහවල කෛනටෝකෝර් වලට සම්බන්ධ වුණ ශුද්‍රනාලිකා තියෙනවනේ. ඒ ශුද්‍රනාලිකා කෙටි වෙනවා. ඒ හින්දා වර්ණ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ඇදෙනවා. ඒ වගේම කෛනටෝකෝර් වලට සම්බන්ධ නොවන ශුද්‍රනාලිකා තියෙන්නේ. ඒ කියන්නේ වර්ණ දේහයේ තියෙන කෛනටෝකෝර් ප්‍රෝටීනයට සම්බන්ධ නොවු ශුද්‍රනාලිකා එකිනෙක සමග අන්තර්ක්‍රියා කරේ. අන්න ඒවා දිගු වීම සිද්ධ වෙනවා. ඒ හින්දා තමයි මේ සෛලේ දිගින් වැඩි. ඒ කියන්නේ මෙච්චර වෙලා එනකන් ඒ කියන්නේ ප්‍රාක් කලාව, පෙරයෝග කලාව, වියෝග කලාවට එනකන් තිබ්බ සෛලේ දැන් මේ දික් වෙලා තියෙනවා ඔයාලට පේනවා. ඇයි ඒ? කෛනටෝකෝර් වලට සම්බන්ධ නොවන ශුද්‍රනාලිකා දිග වෙලා නිසා සෛලේ දිගින් වැඩි වෙලා. ඊළඟට වියෝග කලාව අවසානයේදී සමාන හා සම්පූර්ණ වර්ණදේහ කට්ටල සෛලයේ එක් එක් ද්‍රවයේ පිහිටනවා මේ හේතුවෙන්. ඒ අනුව අනිත් කලාවල වගේම මේකෙදිත් මට කියන්න තියෙන්නේ මේකේ න්‍යෂ්ටිය ගැන මොකුත් නැහැ. දැන් න්‍යෂ්ටිය ගැන සිදුවීම් දෙක උනේ ප්‍රාක් කලාවේදී පෙරයෝග කලාවේදී. මේකේ තියෙන්නේ ඔන්න වර්ණදේහ ගැනයි තර්කුව එහෙම නැත්නම් තර්ක ශුද්ධ නාලිකා ගැන තියෙනවා. එතකොට වර්ණදේහෙත් මොකද උනේ? වර්ණ දේහාංශ දෙක සෙන්ට්‍රොමියරෙන් වෙන් වෙලා ගියා. තර්කුවේ කතන්දරේ ගත්තොත් තර්කුවේ තියෙන ශුද්‍රනාලිකා දැන් කෛනටෝකෝර් ප්‍රෝටීන වලට බැඳලානේ තියෙන්නේ. ඒක එකක් කෙටි වුණා. බැඳුම් නැති ඒවා දිගු වුණා. කෛනටෝකෝර් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඒ වගේම අවසාන වශයෙන් කියලා කියන්න ඕන සමාන හා සම්පූර්ණ වර්ණ දේහ කට්ටල සෛලික ද්‍රව්‍ය පිහිටනවා කියලා. හරි. අපි දැන් මේ එන්නේ අනුනනේ අවසාන අදියර ටිකට. ප්‍රවේණිකව සර්වසම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් හදන්න තමයි දැන් අපි යන්නේ. ඒ කියන්නේ අනුනනේ සිදුවීම. මොකද එක් මාතෘ න්‍යෂ්ටියකින් ප්‍රවේණිකව සර්වසම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවීම තමයි දැන් මේ කරන්න හදන්නේ. අන්ත කලාවේදී ඔන්න දැන් අර නැති වෙලා ගියපු න්‍යෂ්ටි ආවරණයේ න්‍යෂ්ටිකාව නැවත පේන්න තියෙනවා. ඒක කියන්නේ මෙහෙම. ප්‍රතිවිරුද්ධ ද්‍රවවල ඇති එක් එක් වර්ණ දේහ කට්ටල වටා න්‍යෂ්ටි ආවරණය නැවත සෑදෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටි ආවරණ දැන් දෙකක් හැදෙන්න එපයි. ඊළඟට න්‍යෂ්ටිකාව නැවත පේනවා. ඒ වගේම තර්ක ශුද්‍රනාලිකා විබහුව අව්‍යවීකරණය වෙනවා. දැන් තර්කව නැති වෙලා යනවා. ඊළඟට ක්‍රොමැටින් සෑදීමට වර්ණ දේහ ලෙහිලා ඝන බව අඩු වෙනවා. ඉතින් එකිනෙකට ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් මේ මගින් සෑදෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අන්ත කලාවේදී වෙන්නේ න්‍යෂ්ටියට මොකද වෙන්නේ? නැවත අර නැති වෙච්ච දෙක. ඒ කියන්නේ ප්‍රාක් කලාවේදී නැති වුණ න්‍යෂ්ටිකාව නැවත දැర్శණය වෙනවා. පෙරයෝග කලාවේදී නැති වෙච්ච න්‍යෂ්ටි ආවරණය නැවත දැర్శණය වෙනවා. ඒ වගේම තර්කුවට මොකද කියන්න තියෙන්නේ? තර්කුව විබහුව අව්‍යවීකරණය වෙනවා. ඊට පස්සේ වර්ණ දේහ වලට මොකද වෙන්නේ? වර්ණ දේහ ක්‍රොමැටින් බවට පත් වීම සඳහා ලෙහිලා ඝන බව අඩු වෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් ඉතින් කියන්න තියෙන්නේ ප්‍රවේණික සරසම දුහිතෘ න්‍යෂ්ටි දෙක සෛලයේ ද්‍රව දෙකේ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙකේ ඇති වෙනවා. අනුනන විභාජනය කියන්නේ ඇත්තම කිව්වොත් එකමාත්‍ර න්‍යෂ්ටියකින් සර්වසම ප්‍රවේණිකව සර්වසම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවීමනේ. ඒක අන්ත කලාවෙන් ඉවරයි. දැන් අපි සෛලප්ලාස්ම විභාජනය කරලා ඒ මාතෘ සෛලෙන් ප්‍රවේණිකව සර්වසම දුහිතෘ සෛල දෙකක් නිපදවමු. අන්ත කලාව අවසානයේ තමයි සෛලප්ලාස්ම විභාජනය ආරම්භ වෙන්නේ. අනුනන විභාජනය අවසානයේදී ප්‍රවේණික සරසම දුහිතෘ සෛල දෙකක් නිපද වෙන්නේ මේ සෛලප්ලාස්ම විභාජනයත් සමගින්. සත්ව සෛලවල නම් ભેදන ඇලියක් තමයි ඇති වෙන්නේ සෛලප්ලාස්ම විභාජනය සඳහා. ඒකෙන් ප්‍රවේණික සරසම දුහිතෘ සෛල දෙකක් නිපදවනවා. හැබැයි ශාක සෛලවල ගොල්ගි උපකරණයෙන් නිපදවන ආශයිකාවල ප්‍රතිඵලයක් ලෙස සෛල තලයක් හැදෙනවා. ඒකෙන් සෛලය දෙකට බෙදී වෙන් වෙලා යනවා. ඉන්පසුව ප්‍රවේණික සරසම දුහිතෘ සෛල දෙකක් ලැබෙනවා මාතෘ සෛලයට. අන්න ඔය විදිහටයි සෛලප්ලාස්ම විභාජනයනොත් අර අන්ත කලාවෙන් න්‍යෂ්ටි දෙකක් ඇති වුණා වගේම සෛලප්ලාස්ම විභාජනයෙන් සෛල දෙකක් බවටම මේවා පරිවර්තනය වෙන්නේ ඔන්න ඔය විදිහටයි. අන්න ඒ විදිහට අනුනනේ එසේ එක ඉවර වෙනවා.
මේ විදිහට පාඩම් කරගන්න ඔයාලා අනිවාර්යයෙන්ම මං කිව්ව විදිහට වර්ණ දේහ වලට මොකද වෙලා තියෙන්නේ? න්‍යෂ්ටියට මොකද වෙලා තියෙන්නේ? තර්කුවට එහෙම නැත්නම් කේන්ද්‍ර දේහයට ශුද්ධ නාලිකාවලට මොකද වෙලා තියෙන්නේ කියලා ඔයාලා අන්න ඒ විදිහට පාඩම් කරගන්න. මං හිතනවා අද එසේක ඔයාලට ලේසි වුණා කියලා. මේ වගේ එසේස් ලේසියෙන් මතක තියාගන්න ඕනේ නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you. Good luck හැමෝටම.